සියලු දෙනාටම තිම්බර පොසොන්පුර පොහොය දවසක් වේවා. අද දින සුදත් තිලක්සිරි ආශ්‍රමය සඳහා අපි තවත් පුණ්‍ය කටයුත්තකට මුල පිරුවා. ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව නිර්මාණයට ලක් කිරීම තමයි මේ අවස්ථාවේ සිදු කරන්නේ. ඉතින් අපේ සමන් මහත්තයා මම මතක් කරන්න කැමති මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ ජර්මනියේ පදිංචි සිරානි පාසක. එතුමිය නිරන්තරයෙන්ම මේ ලංකාවේ ඉන්න ජනතාවට විශාල වශයෙන් ලක්ෂ ගණනින් පින්කම් කරන උදව් කරන අසරණ ජනතාවටත් උදව් කරන කෙනෙක්. ඉතින් මම එතුමියගෙන් ඉල්ලීමක් කළේ අපි නිරය හදමු කියලා. නමුත් එතුමියකට කැමති වුණේ ඊට පස්සේ තමයි මේ නිර්මාණය ගියේ. ඉතින් මේ නිර්මාණය කරන්නේ අපේ සමන් මහත්තයා. එතුමා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරයි. ඉතින් මේ පුර පොහොය දවසේ අනුභව සම්පන්න අනුමුදු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරපු දවස. ඉතින් ඒ දවසේ අපේ සිංහල ජනතාව සැබෑ බෞද්ධයන් කරන්නට උන්වහන්සේ අතිමහත් කැපකිරීමක් කළා. අපගේ උත්සාහයත් මගේ උත්සාහයත් කියමයි. ඒ වගේ මතක් කරන්නට ඕනේ අද දවසේ මේ මුල්ගල තියන්නේ මේ ඉඩම අපිට පරිත්‍යාග කළේ මේ ඉඩම අරන් දෙන්නේ අපි තාම මේකට මුදල් ගෙවලා නැහැ. ඇමරිකාවේ පදිංචි පින්සිරි ප්‍රනාන්දු මහත්තයා රුපියල් ලක්ෂ 65ක් වියදම් කළා. අද වෙනකොට ලබා දුන්න පරිත්‍යාගය රුපියල් කෝටියකට වඩා වැඩි. කෝටි කීයක් එතුමා මේ ඉඩම සඳහා වියදම් කරයිද දන්නේ නැහැ. එතුමාගේ ධනය තමයි වැඩි වශයෙන් මේ සඳහා යොදවන්නේ. ඉතින් මේ පින්සිරි ප්‍රනාන්දු මහත්තයාට කෘතඥ වේදී සිහිපත් කරනවා.